හොඳයි අද ඔලිම්පියාඩ් තුන්වෙනි එක පසුගිය දවස්වල කාලගුණ නිසා දාන්න බැරි වුණා වීඩියෝ. කලින් දෙකක් කළා. ඔලිම්පියාඩ් ගණන් දෙකක් කළා. ඒක ගොඩක් අය කිව්වා මේ දෙවෙනි ගාන චුට්ටක් අමාරුයි කියලා. ඒ නිසා මේ තුන්වෙනි එක පොඩ්ඩක් ලේසි එකක් හදලා මේක මම හදපු එකක්. පොඩ්ඩක් ලේසි වෙන්න තමයි මේක දුන්නේ. අර ටිකක් අමාරුයි කිව්වෙ හින්දා. අපි මේක බලමු. මේකේ මේ තියෙන x වල 6 වෙනි බලයෙන් x වල 3 වෙනි බලය අඩු කරොත් 56යි. ඒක x වෙන්න පුළුවන් කවුද කියලා. එතකොට මේක මුලට ගමු. x වල 6 වෙනි බලයෙන් x වල 3 වෙනි බලය අඩු කරපුවාම 56යි. x හොයමු. මේකෙදි මේ මම දැක්ක එකක් තමයි ඉස්සල්ලාම මෙහෙම කරන්න පුළුවන් ඕන. x වල 3 දෙනෙක් ගියාම x වල දෙන්නෙක් ඉතුරුයි. x වල 3 දෙනාම ගියොත් මෙතන 1යි. ඒක 56යි. මෙතන වර්ග දෙකක අන්තරයක් ඉන්නවා. එහෙමත් පුළුවන්. ඒක ඉතින් අපිට x ගණන් එහෙම වෙන හින්දා අපි එහෙම ගණන් නැතුව මෙහෙම කරමු. මෙතන මම මේක ලියනවා මෙහෙම. x වල 3 වෙනි බලයේ දෙවෙනි බලය. අපිට එහෙම ලියන්න පුළුවන්. මේක කෙලින්ම ඔප්පු කරලා බලන්න. දෙකේ අපි හිතමු 3 වෙනි බලයේ දෙවෙනි බලය කියලා. එතන දෙකේ 3 වෙනි බලය 8යි. එයාගේ වර්ගය කියන්නේ 8 වරකට 64යි. එතකොට මෙතන ගත්තොත් 3 වරක් දෙක 6යි. දෙකේ 6 වෙනි බලය කියන්නේ 64යි. 4 දෙක 4 4 දෙක 8 8 16 16 දෙක 24 64. මේ පියවරකුත් ඉතුරු වෙනවා. ඒක හින්දා අතන මෙහෙම කරන්න පුළුවන්. මෙහෙම නම් මෙහෙම වලට යන්න පුළුවන්. ಗುಣ කරන්න පුළුවන්. නම් මෙහෙම 6 තියෙන එක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. මම ඒක ගත්තේ කියලා ඔයාලට තේරෙන්න ඕනේ. මේ මෙතන x ගණය නිසා. x ගණය. එතනින් හරියට. දැන් මෙතන මේ දෙන්නම් පොදුයි. දැන් පොදුයි කියලා ඉගෙන ගන්න බෑ. එහෙනම් මෙතන කරන්න තිබ්බා. මම මෙතන කරනවා x ගණය t ලෙස ගනිමු කියලා. ඒකට ආදේශකයක් දානවා තැන් දෙකක ඉන්න නිසා. ඒක ලේසි. එහෙනම් මෙතන x ගණය වෙනවට t නම් එයාගේ වර්ගය දැන් අඩු කිරීම x ගණය කියන්නේ කෙලින්ම t සමානයි 56යි. මෙතන 56යි. දැන් මේක මෙහෙට දානවා. විපද වර්ගජ ප්‍රකාශනයක් කරනවා. t වර්ගය ඍණ t ඍණ 56යි. සමානයි බිඳුව. මේ කොටස විතරයි මේක හිතන්න තිබුණේ. මෙහෙම කරන්න තිබ්බා නම් හරි. එහෙනම් දැන් මේක හදමු. දෙපැත්ත දෙන්න ගුණ කරනවා. අපි දන්නවා ත්‍රිපද වර්ගයේ ප්‍රකාශනයක් හදන්න මෙහෙම. 56 වරක් t 56යි t වර්ගය. ඍණයි ධනයි නිසා ඍණ. ලකුණු ඉස්සලා දාලා ඉන්නවා හොඳයි. මෙතන ඍණ නිසා ඍණයි ධනයි තමයි ඍණ වෙන්නේ. පොඩි ක්‍රමයක් මගේ තියෙන. තමන් කැමති විදිහට තමන්ට පුළුවන් විදිහට ගන්න පුළුවන් මේක. හරි. එහෙනම් 7 වරක් 8 තමයි මෙතන ඉන්නේ. මේකේ තේරුම මේ දෙන වෙනස්නේ. එහෙනම් වෙනස එක වෙන්න ඕනේ. ඒ කියන්නේ එකට t කෙනෙක් ඉන්නේ. එහෙනම් වෙනස කියන්නේ අඩු කිරීම වෙනස එකක් වෙන්න ඕනේ. වෙනස එකක් වෙන්න ඕනේ. ගුණිතය 56ක් වෙන්න ඕනේ. ඔය දෙකට තියෙන්නේ 7 වරක් 8. 4 හදා 56 7 වරකට 56. එහෙනම් මුල් ලොකු කෙනා මුලට ගන්න. මොකද එයානේ වැඩි වෙනාකට මිතුරු වෙලා තියෙන්නේ. එහෙනම් 7 t මේ අර පන්තිවල කරලා තියෙන එකයි මේ ටික. මේකෙන් කරන්නේ. හරි. එහෙනම් මේ කොටස් ටික දැනගෙන ඉන්න ඕනේ කොහොමද? ඔලිම්පියාඩ් කොටස. ඒතර මේක ගන්න පුළුවන් මෙතෙන්ට. එහෙනම් t වර්ගය ඍණ 8යි t මේ t වෙනකොට මෙයා ලියනවා. ධන 7යි t ඍණ 56යි සමානයි බිඳුව. පන්තිවල කට්ටියට මම කරලා දෙනවා මේ. මෙතන එක නම් ඉන්නේ. මෙතන සංගුණක එක නම් උත්තරේට කොහොමද තියෙන්නේ මේ දෙන්න තමයි. t ඍණ 8 t ධන 7 බලමු මේද කියලා. මෙතන මේ දෙන්නගේ පොදු t දෙන්නගේ එක්කෙනෙක් ගියාම t ට t කැපෙනවා ඍණ 8යි. නැත්නම් ඍණයි ධනයි ඍණ කියලා හිතන්නත් පුළුවන්. මේ ඔලිම්පියාඩ් එක ටිකක් කට්ට කරලා හදන්න පුළුවන් හොඳයි. මේ දෙන්නට 7 පොදුයි. 7ට 7 කැපෙනවා t ඍණයි ධනයි ඍණ 56 7න් බෙදුනම 8යි. එහෙනම් t ඍණ 8 පොදුයි t ධන 7 ඉතුරුයි. සමාන බිඳුව. මේ අර උත්තර දෙකේ t ඍණ 8 t ධන 7. ඒ විදිහට. දැන් ඉවර නැහැ. දැන් එහෙනම් යාව ගන්නවා මෙතෙන්. එහෙනම් මට කියන්න පුළුවන් අපි දන්නවා දෙන්නේ ගුණිත වෙලා බිඳුව වෙනවා නම් ඕනම ගන්න. ගුණ වෙලා බිඳුව වෙනවනේ එක්කෙනෙක් හරි බිඳුව වෙන්න ඕනේ. දැන් මෙහෙමද අපි දන්නවනේ. 5 වරක් බිඳුව වෙන්න නම් දැන් කී වරක් හරි 5 වරක් බිඳුව වෙන්න නම් එන්න මෙහෙම. එහෙම වුණොත් 5 වරක් බිඳුව තමයි බිඳුව. බිඳුව වරක් 5 තමයි බිඳුව.
ආයි බිඳුව වරක් බිඳුව බිඳුව. ඔය පස්සර පහ ගත්තොත් 25යි. එහෙනම් ගුණිත දෙකක් බිඳුව වෙන්න නම් එක්ක පළවෙනිය බිඳුව වෙන්න ඕනේ. නැත්නම් දෙවෙනිය බිඳුව වෙන්න ඕනේ. නැත්නම් දෙන්නම් බිඳුව වෙන්න ඕනේ. දෙන්නම ඉලක්කම් දෙකක් වෙන්න ඕනේ. එහෙනම් ගුණිත දෙකක් බිඳුව වෙලා නම් අනිවාර්යෙන් එක්ක මෙහා බිඳුව වෙන්න ඕනේ. එක්ක මෙහා බිඳුව වෙන්න ඕනේ. එහෙනම් t ඍණට සමානයි බිඳුව හෝ t ධන 7 බිඳුව වෙන්න ඕනේ. එහෙනම් මෙයා මෙහෙට දැම්ම හැකි. එහෙනම් t සමානයි 8යි හෝ t සමානයි ඍණ 7යි වෙලා. මේක නෙමෙයි උත්තරේ. අපි මේ t ගත්තේ අපි x ගණේ තමයි ගන්න ඕන. x ගණේ තමයි හොයන්න ඕන. එහෙනම් අපි ගත්තේ x ගණේ සමානයි t කියලා. දෙපැත්තටම දාන්න. x ගණය t කියලා. එහෙනම් එක්ක x ගණය 8යි ටක් ගාලා උත්තරේ කිව්වේ හැකි අනිත් එක එක්ක x ගණය 7යි. එහෙනම් දෙපැත්තම උත්තරේ හොයන්න ඝන මූලය දානවා. ඝන මූලය දානවා. එහෙනම් ඝනයට ඝන මූලය කැපෙනවා x සමානයි. එතන මෙයා 2 3 වෙනි බලය කියලා ඉවරයි. දැන් කෙලිම 2යි කියලා ගන්නත් පුළුවන්. මේවා ගන්න ඕනේ කොහොමද කියන්නේ? කෙලිම 2යි කියලා දාන්න. අපි දන්නවනේ 2 2 4 4 2 8යි. එහෙනම් x කියන්නේ 2යි. එහෙම නැත්නම් මෙතන නම් ඉතින් එන්නේ 3න් 1 බලය තමයි ගන්න වෙන්නේ. x සමානයි 7 3න් 1 බලය. දැන් මේක හදන්න බැහැනේ. මේ පැත්ත නැතුව මේක බලමු හරිද කියලා. අතන x වල 6 වෙනි බලය අඩු කිරීම x වල 3 වෙනි බලය තමයි 56 වෙලා දෙන බලමු. x කියලා කියන්නේ 2යි. 2 6 වෙනි ගණේ බලය අඩු කිරීම 2 3 වෙනි බලය. 2 6 වෙනි බලය කියන්නේ 64 අපිට ආව කලින්. 2 2 4 4 2 8 8 2 10 කල් බැලුවනේ. 2 2 4 8 8 16 16 32 2 64යි. 2 3 වෙනි බලය කියන්නේ 8යි. ඇත්තටම 56යි තමයි. ඒක හරි. උත්තරෙත් හරි. ආය ආදේශ කිරීම කරන්න දෙයක් නැහැ. අපි වෙනම හදන්න දෙයක් නැහැ. අපි ඔප්පු කරනවා නම් සාමාන්‍යයෙන් ඔප්පු කරන්න දෙයක් නැහැ. ඔප්පු වුණා. මොන වෙන එකක් කරන්න දාලා ඉතින් හදලා බලුවා හැකි. එහෙනම් මේක තමයි ගාන. මේ වගේ තියෙනකොට මේක හිතන්න තිබුණේ x ගණේ පොදුවට ගන්න එපා. x ගණය මෙහෙම හදාගන්න. මෙහෙම හදාගෙන වර්ග දෙකක අන්තරය සෙට් කරගන්න t කියලා අරගෙන. මෙහෙම හදන්න පුළුවන්. ඊට වඩා ලේසි මෙහෙම පොදු එකක් ගන්න t කියලා ගන්න. ඒක දාලා හදලා මේකත් මතක තියාගන්න. මේකත් මෙතන දුවනවා මට කියා දෙන්න. මෙතන සංගුණක එක නම් මෙතන t ඍණාට t ධන 7 මොකක්ද තමයි ඉන්නේ. මම හදලා